ඉතින් මේ පළතුරු හැදෙන්නේ අවුරුද්දට එකපාරයි. මොනවා වුණත් ඉතින් ඒ වගේ අවසර අරන් එපා අපි ගහට ගොඩ වෙන්න. මේ දික උට්ටම නගින්න වෙනවා හොඳේ. මේගොල්ලොන්ගෙන් ටිකක් පරිස්සම් වෙන්න ඕනේ. හරියටම තිබි කොට්ටක්. මේ අත් ඒවා නම් පහළ දින මේ කලබල. හැමෝටම ආයුබෝවන්. ඔන්න ඉතින් තවත් වීඩියෝ එකකින් ආවා අපි. අද යන්නේ ලංකාවේ තියෙන වියලි කලාපයට ආවේනික දුර්ලභ ගණේ පළතුරක් හොයාගෙන තමයි අද යන්නේ. ඉතින් පළතුර මොකක්ද කියලා අපි එතෙන්ට ගිහිල්ලා කියමු. හැබැයි කට්ටක් කන්න වෙනවා මේ පළතුර ගිහිල්ලා කඩා ගන්න. කමක් නැහැ. යමුකෝ ගිහිල්ලා බලමු. මේක හැමදාම තියෙන පළතුරක් නෙවෙයි නේද මම? අනිවාර්යෙන්. අවුරුද්දට එකපාරයි තියෙන්නේ. ඉතින් ඒ හින්දා තමයි වටිනාකම වැඩි. ගොඩක් දෙනෙක් දන්නේ නැහැ. හැබැයි ඒ වගේම තමයි ගොඩක් දෙනෙක් දන්නවා. එහෙනම් මොකද්ද කියලා ගිහිල්ලා බලමු. ඔන්න ඉතින් මේ කියපු කැලෑ පළතුර හොයාගෙන ආවා ඒ තැනට. මේ තියෙන්නේ ගහ තමයි. මේකට කියන්නේ කෝන් කියලා. ඉතින් මේ තියෙන කෝන් ගහක් තමයි. හරි අමාරුවෙන් තමයි හොයාගත්තේ. මොකද අර ඉස්සර වගේ හැදෙන්නේ නැහැ. මේ ඉතින් මේ පළතුර හැදෙන්නේ අවුරුද්දට එකපාරයි. අගෝස්තු මාසේ සැප්තැම්බර් මාසේ වගේ වෙනකොට තමයි හැදෙන්නේ. හැබැයි ඉතින් වැඩේ තියෙන්නේ මේ කඩා ගන්න නම් ගහට නගින්න වෙනවා. මොකද කරන්නේ? නැගුණේ. මොනවා වුණත් ඉතින් ඒ වගේ අවසර අරන් එපා අපි ගහට ගොඩ වෙන්න. නැග ගන්න පුළුවන් හිතන්නේ. ඉතින් මේ ගොඩක් කාලයකට පස්සේ තමයි මේ ගහකට අපි ගොඩ වෙන්නේ. මේ ටිකක් මේ පළතුර ඒ කාලෙක විතර හැදෙන්නේ නේ. අනිවාර්යෙන්ම. මේ දික උට්ටම නගින්න වෙනවා හොඳේ. හරි. අර අතන තියෙන ටික. හරි. ගහ වටේටම තියෙනවා. මේ සතුටු ඉන්න හොඳේ. නම කියන්න බෑ. නම කිව්ව කනවද? නම කිව්වොත් කනවා කියලා කියනවා. ඉතින් බලමු. එයාලට කරදරයක් නැතුව නැග්ගම හරිනේ. පොඩි කරගන්න නැතුව. අනිවාර්යෙන්. ඔන්න තියනවා ඉතින් මෙන්න පළතුර. මෙන්න තේරෙනවනේ කොහොමද කියලා. තුනක් කඩන්න හොඳ නෑ. ඒ වුණාට ඉතින් වැඩි ලොකු හානියක් කරන්නේ නැතුව අත්තක් කඩා ගත්තා. මෙන්න පළතුර. තයිල මදි. තියෙනවනේ. මේක මේ අර මොකද අච්චාරු වගේ හදලා කනවා ලුණු වල පොඟවල. එතකොට රසයිනේ. ලුණු වල පොඟලත් තමයි මේ මිරිස්සෙම දාලා එහෙම කන්න තියෙනවා නියමයි. ඔව්. පාන් පැහිලා මදි. ඔය. පැහිලා මදිනේ. ගිලින්න තමයි තියෙන්නේ. ආ? ගිලින්න එපා. ගිලින්න එපා. මනම් ගිලින්නේ නැහැ. රස තියෙනවා. කො? තියෙනවා වටේටම තියෙනවා. මේ ඉතින් පේනවනේ මේ. මෙන්න සත්තු ඉන්නවා.
මේගොල්ලොන්ගෙන් ටිකක් පරිස්සම් වෙන්න ඕනේ. කරන දෙයක් ඉතින් පරිස්සමෙන් තමයි කරගන්න තියෙන්නේ. නේ. ඉතින් කෝන් කෑවට පස්සේ මෙන්න මේ වගේ ඇටයක් තමයි මේ. මෙන්න මේ වගේ ඇට තමයි ඉතින් ඉතුරු වෙන්නේ. මාලා කනවා කනවා අලුතුරා කියනකෝ. හරියටම දිවි කොට්ටක්. මාලකගේ ඇඟ සේරම දිමි කොට්ටක් පැටලිලා. දිමිය කියලා තමයි කියන්නේ සත්තුන්ට. මේ කකුල් වලක් කනවා වෙයි. බහින් පහළට වයි. ඇටක් තියලා කඩයිය. ධර්මයේ වෙද්ද දා. බිමට අතටෙනවා මාලා. අර එහා පැත්තේ ඉති තව තියෙනවා. ඕකේ. අර එහා පැත්තේ මේ මෙතන මේකේ. මේකද? ඔව්. මේ අර එහා පැත්තේ අත් ටිකක් තියෙනවා. ඔව් ඒකේ තියෙන මේ පහළට එන මාලා මේ මෙතන මේකේ තියෙනවා. මේ පහළ ඉත්තේ. මේකද? ඔව් වැව පැත්තට වෙන්න. ඔව්. මොකෝ මාලා? එන්න මේ අත් පේනවනේ මේ අත් පැන්න ගමන් මේ එල්ලිලා කන්නේ මේ කනවද? කනවා කියන්නේ. වැවේ වතුර ගොඩක් අඩු වෙලා නේද මාලා? අඩු වෙලා තියෙන්නේ. ඒකනේ කට්ටිය මාළු අල්ලන්නේ හොඳටම. මේ දෙයක් තියෙනවා සෑහෙන හොඳේ. ආ. මාලා මේ කෝන් වර්ගේ මොකද්ද? පැණි කෝන්ද නැත්නම් නෑ ඇඹුල් කෝන්. ඇඹුල් කෝන්. ඔව් කෝනුත් තියෙනවා වර්ග හොඳේ. කෝන් වර්ග තියෙනවා ඇඹුල් කෝන්, කිරි කෝන්, පැණි කෝන්. එහෙම කියලා වර්ග ගොඩක් තියෙනවා. ඉතින් මේ තියෙන්නේ මේ ඇඹුල් කෝන්. ඒ පුද්ගලයන්ට නම් දාලා තියෙන්නේ අලහ කෝන්. ඔව්. ආ. ඔන්න මේ අත් ඒවා නම් පහළ තියෙන මේ කලබ. ඔන්න. ඒවා නම් පහළ තියෙන්නේ. ඒවා ටිකක් පැන් රහයි. ඔන්න ඉතින් ගහේ නැග්ගා කෝනුත් කැඩුවා. දැන් මේ පොඩි කාලේ කරපු වැඩක් තමයි කරන්න හදන්නේ. ඉතින් ඉස්සරත් මේ වගේ තමයි. ඉතින් කෝන් කණ්ඩ ආවට පස්සේ එහෙම ගොට්ටක් හදාගෙන මේ හැබැයි ඉතින් එතකොට නම් ඉතින් අරන් එනවා ගම්බෙස් කුඩු, මිරිස් කුඩු, ලුණු කුරු ටික පුරාට අරගෙන එනවා. මේක දානවා සුදුකලා. ඔව්. අපි එක පෙන්නමු දාන එක. මේක දාලා සෙට් එකට ජයයට මාළු අහුවෙලා වගේ. කෑ ගහන එක. මේකට දානෝනේ කටට තමයි වැඩිපුර යන්නේ. ඔව්. සුද්ධ කරලා දාගත්තා පේනවනේ. දැන් ළඟටම කරලා පෙන්නන්නම්කෝ. මේන්න. යතරම් මේ වගේ පළතුරක් ඉතින් රස බලන්න ගමකටම එන්න ඕනේ. හැබැයි ගමකට ආවත් අවුරුදු පුරාවට නැහැ. අවුරුදු දෙක කාලෙට තියෙන්නේ. ඒ වගේම තමයි ඉතින් මේකට ලුණු කුරු ටිකක්, මිරිස් කුරු ටිකක්, ගම්මිරිස් කුරු ටිකක් එහෙම දාලා ගත්තාට පස්සේ ආයෙ ඉතින් පංකාදු. ඉතින් ඔන්න අද මේ අපි දුර්ලභ පළතුරක් හොයාගෙන තමයි ඉන්දිකයි මා දැන් ආවේ. ඉතින් දෙදුණු වද නැති වුණා දෙදුණුව මතක් කරන්න ඕනේ. එහෙනම් ඉතින් ඔන්න ඔයාලට මේ පළතුරු මොකද්ද කියලා පෙන්නුවා. කෝන් හොයාගෙන අපි ආවා. එහෙනම් ඉතින් කෝන් වලට සමු දීලා ඕගොල්ලන්ට සමු දීලා එහෙනම් අපි මේ වීඩියෝ එකෙන් සමු ගන්නවා. හම්බෙමු.
තවත් වීඩියෝකින් හැමෝටම ජය වේවා.